අභියෝග කියලා කියන්නේ අපේ ජීවිතේ සාර්ථකත්වයට යන ගමනේ අනිවාර්ය දෙයක්. ගමන කොච්චර කටුක වුණත් වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න එකම තමයි ජයග්‍රහණය කියන්නේ. අභියෝග හැමෝම පරාජය වුණොත් එක්වරක් හරි ඉලක්කය අතාරින්න ඔයා හිතනවා නම් අද අරන් එන මේ වටිනා වීඩියෝව ඔයා වෙනුවෙන්මයි. අපි අද කතා බහ කරන්න යන්නේ පරාජය වීම වලට අභියෝග කරමින් ජයග්‍රහණයම සොයා ගිය චරිතයක් ගැන. ඔව්, ඇත්තෙන්ම ඕ චරිතයක්. ඔබ වෙනුවෙන් ඔහුගේ කතාව අහන්න අපි සූදානම්. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා බයෝසෝන් අපිත් එක්ක. ඔහු නමින් හෂාන්. 2024 අපොස උසස් පෙළ විභාගයෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ 11 වෙනි දිස්ත්‍රික් කුසලතාවය ලැබමින් වෛද්‍ය පීඨයට තේරීපත් වෙනවා. අභියෝග රැසක් මැද ඔහු ලැබූ මේ ජයග්‍රහණය සිහින හඹා යන ඔබේ ගමනට අත්වලක් වෙන බව නොඅනුමානයි. ඉතින් ඒ නිසාම අද අපි ඔහුත් එක්ක කතා කරන්න සූදානම්. ඉතින් හෂාන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ කතා බහට. ආයුබෝවන්. මුලින්ම අපේ යාළුවන්ට ඔබව හඳුන්වලා දීලා ඉමු. මම හෂාන් දර්ශන. මම 2024 උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාංශයට පෙනී ඉඳලා පොළොන්නරු දිස්ත්‍රික් කුසලතාව 11 ලබාගෙන වෛද්‍ය පීඨයට සුසුකම් ලැබලා තියෙනවා. මම O level හැදෑරුවේ විජයපුර මහාවිද්‍යාලයේ. ඒක තමයි මගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ තියෙන්නේ. ඔබ ඇයි ජීව විද්‍යාව විෂය ධාරාව තෝරගත්තේ? ඔබට මුලින් ඉඳන්ම සිහිනයක් බලාපොරොත්තුවක් තිබුණාද වෛද්‍යවරයෙක් වෙනවයි කියලා? ඔව්, මෙහෙමයි. මම සාමාන්‍ය පෙළ හදාරනකොට අධ්‍යාපනය කොටත් දුර්වල විදිහට තමයි හිටියේ. ඊට පස්සේ මම මහන්සිලා වැඩ කරලා මගේ O level result එක හොඳ මට්ටමකට ගෙනාවා. ඊට පස්සේ මට ඩ්‍රීම් එකක් තිබ්බා කොහොම හරි යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න ඕනි කියලා. ඒක සයන්ස් සබ්ජෙක්ට් වලින් ලේසි නිසා තමයි මම බයොලොජි ඉස්සෙල්ලාම තෝරගත්තේ. ඒ වුණාට පසු කාලිනව මට තේරුම් ගියා මේ සබ්ජෙක්ට් එක ඇතුලේ මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම හිතාගත්තා කවදා හරි වෛද්‍ය විද්‍යාලයකට තේරෙන්න ඕනි කියලා. ඒ ඩ්‍රීම් එක පස්සේ තමයි මම ගියේ. එහෙනම් මම ෂයි 3ක්ම කරලා ඒක ඇචීව් කරා. ෆස්ට් ෂයි එකේ සහ සෙකන්ඩ් ෂයි එකේ රිසල්ට්ස් එක්ක ගෙදර අයගෙන් වගේම බාහිර අයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඔයා ඒවට මුහුණ දීලා කොහොමද තර්ඩ් ෂයි එකක් කරා මේ විදිහේ ජයග්‍රහණයක් කරා ආවේ? අපිට ඒ ගැන කියන්න. ඔව්, ෆස්ට් ෂයි එකේ මම හිතුවා මෙඩිසින් යන රෑන්ක් එකක් ඒ කියලා. ඇත්තටම B1යි C දෙකක් ආපුවම ඒ වර සිහින කඩාගෙන යනවා වගේ වුණා. හැබැයි මම හිතාගත්තා නෑ ආයෙම එක්සෑම් කරනවා මට සෙකන්ඩ් ෂයි එකේ කොහොමයි මෙඩිසින් යන්න පුළුවන් ඒ කියලා. සෙකන්ඩ් ෂයි එකේ මම ෆස්ට් ෂයි වඩා මහන්සි වුණා. සහ මං කරපු සමහරක් ඇද්දි නිසා කියලා මං හිතනවා මට සෙකන්ඩ් ෂයි එකේ මෙඩිසින් යන්න බැරි වුණේ. ඒ වුණාට මං අර B1යි C2 ABC වගේ රිසල්ට් එකකට ඉම්ප්‍රූව් කරලා තිබ්බ නිසා මට අර පසුතැවීමක් වුණේ නැහැ මං එක්සෑම් එක නැවත ගත්ත හේතුව. ඒත් අර මම ඇත්තටම හිතන් ගියා සෙකන්ඩ් ෂයි එකේ මට මෙඩිසින් අහුවේ කියලා. මම හිතුවේ නෑ 43 වගේ පල්ලෙහා රෑන්ක් එකේ කියලා. ඊට පස්සේ මම එකපාරක් හිතුවා ආයෙ මං එක්සෑම් කරන්නේ නෑ මේ ඉන්දිසාලේ යුනිවර්සිටි යනවා කියලා. ඒ වුණාට මං ආයෙ හිතලා ගෙදර ඇත්ත එක්ක කතා කරලා මගේ යාළුවොත් එක්ක කතා කරලා මං ආයෙ ඩිසිෂන් එකක් ගත්තා එක්සෑම් එක කරනවා කියලා. ඉතින් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ඔක්කොටම වඩා මං තර්ඩ් ෂයි එකේ මහන්සිලා බාහිරට අඩු කරලා මහන්සි වෙච්ච නිසා ඒ දෙකයි B එක රිසල්ට් එක මට මෙඩිසින් යන්න පුළුවන් වුණා. අපේ කතා බහට හෂානම එකතු කරගන්න හේතුවක් වුණා ඔහුගේ මේ රිසල්ට් එකේ තියෙන ගැඹුරු වටිනාකම ගැන තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. එක පුංචි ගානක් එක විෂය කොටසක් මගේ අරුණු ගමම්ම සම්පූර්ණ මුළු විෂය ධාරාවම අතාරින එහෙමත් නැත්නම් සම්පූර්ණ අරමුණම වෙනස් කරන ගොඩක් අය අතරේ හෂාන් ඔහුගේ මේ සිහිනය හඹා යන්න තුන් වරක්ම උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනෙමයි. ඉතින් හෂාන් අපිට කියන්න ඒ ෂයි 3 කොහොමද ඔයාගේ රිසල්ට්ස් තිබුණේ කියලා. ඔව්, මම ෆස්ට් ෂයි විභාගයට මුහුණ දෙන්නේ 2022 මගේ රිසල්ට් තිබ්බේ B1යි C2යි. B1 කෙමිස්ට්‍රි වලට අනිත් C2 අනිත් සබ්ජෙක්ට් දෙකට. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක තිබ්බේ 51. ඊපස්සේ මම සෙකන්ඩ් ෂයි එක කරනවා ඊගා අවුරුද්දේ කියන්නේ 2023. මගේ ඒකේ රිසල්ට් එක තිබ්බේ ABC. A තිබ්බා කෙමිස්ට්‍රි වලට, B ෆිසික්ස් වලට, C බයොලොජි වලට. ඒකේ මගේ දිස්ත්‍රික් රෑන්ක් එක තිබ්බේ 43. එතකොට මම තර්ඩ් ෂයි එක කරනවා 2024. 2024 මගේ රිසල්ට් එක A2යි B1යි. B1 ෆිසික්ස් වලට අනිත් සබ්ජෙක්ට් දෙකටම A තියෙනවා. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 11. අයිලන්ඩ් රෑන්ක් එක 1999. ෆස්ට් ෂයි එකේදී BCC තිබුණු ප්‍රතිඵලය සෙකන්ඩ් ෂයි එක වෙද්දී ABC දක්වා ඉම්ප්‍රූව් කරලා තියෙනවා. සහ සෙකන්ඩ් ෂයි එකේ තිබුණු ප්‍රතිඵලය තර්ඩ් ෂයි එක වෙද්දී මේ ජයග්‍රහණය දක්වාම අරන් ඇවිල්ලා තියෙනවා.
ඉතින් විෂය ධාරාව ඇතුලේ මේ විදිහේ විප්ලවීය ජයග්‍රහණයක් ලබන්න ඔයා භාවිතා කරපු ස්ටඩි ටිප්ස් සහ පාඩම් කරපු විදිය ගැන අපේ යාළුවන්ට කියනවා නම් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔව් ෆ්‍රෙෂ් එකේ මට B1යි C2යි තිබ්බේ. එතකොට B තිබ්බේ කෙමිස්ට්‍රි වලට. ඒකට හේතුව මං මුලින්ම කෙමිස්ට්‍රි වලට හරි ආසාවෙන් වැඩ කරා. උදාහරණයක් විදිහට ෆ්‍රෙෂ් එකේ එක්සෑම් ලියන්න යනකොටත් මම ගොඩක්ම පාස් පේපර්ස් කරලා තිබ්බේ කෙමිස්ට්‍රි වලට. එතකොට බයොලොජි වල තිබ්බ පාස් පේපර් ගාන ගොඩක් අඩුයි අපේ සිලබස් චේන්ජ් වෙන හින්දා. එතකොට ෆිසික්ස් වලටත් මම පාස් පේපර් කරලා තිබ්බා. හැබැයි ඒවට රෝසගේ විවරණ වගේ පාවිච්චි කරලා තිබ්බේ නැහැ. මම හිතන ප්‍රධානම හේතුව ඒක තමයි ෆිසික්ස් සහ බයෝ වලට C වගේ අඩු සබ්ජෙක්ට් එකක් රිසල්ට් එකක් එන්න. එතකොට කෙමිස්ට්‍රි වලට B එකක් වගේ රිසල්ට් එකක් ගන්න ප්‍රධාන හේතුව පාස් පේපර්ස්. එතකොට ෆ්‍රෙෂ් එකේ B1යි C2ක් ආවම මම හිතුවා මට සෙකන්ඩ් එකේ මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා. මං ආය ෆ්‍රෙෂ් එකේ එක්සෑම් ලිව්ව ගමන්ම අනිත් පැත්තට පාඩම් ගන්න පටන් ගත්තා. එතකොට මම සමහරක් ක්ලාසස් මාරු කරා මම ගියපු. සහ කෙමිස්ට්‍රි වලට මම ක්ලාස් ගියේ නැහැ. ෆ්‍රෙෂ් එකේ විතරයි මම ක්ලාස් ගියේ. සෙකන්ඩ් ෂයිවත් තර්ඩ් ෂයිවත් මම ආයේ කෙමිස්ට්‍රි වල ක්ලාස් ගියේ නැහැ. ෆ්‍රෙෂ් එකේ ගියපු ෆිසික්ස් ක්ලාස් එක මම මාරු කරා. එතකොට ඒකෙදි මම ෆ්‍රෙෂ් එකේ තිබ්බ C එක සෙකන්ඩ් ෂයිකේදී B එකක් දක්වා ගේන්න පුළුවන් වුණා ෆිසික්ස් වල. සහ බයොලොජි වලට මම ක්ලාස් ගියේ නැහැ. එතකොට ඒ නිසා තමයි ෆ්‍රෙෂ් එකේ තිබ්බ C රිසල්ට් එක සෙකන්ඩ් ෂයිකේදීත් C රිසල්ට් එකක් විතර වෙන්න හේතුව. ඒ විදිහට තමයි රිසල්ට් එක චේන්ජ් වුණේ. තර්ඩ් ෂයි එකේදී මම සෙකන්ඩ් ෂයි එකේදී ABC නේ තිබ්බේ. කෙමිස්ට්‍රි වලට A තිබ්බා, ෆිසික්ස් B, බයොලොජි C තිබ්බේ. ඒ නිසා කෙමිස්ට්‍රි වල මම ක්ලාස් යන්නේ නැතුව A එකක් B එක A කරන නිසා මම තර්ඩ් ෂයි එකට ක්ලාස් ගියේ නැහැ කෙමිස්ට්‍රි. ෆිසික්ස් සෙකන්ඩ් ෂයි එකේ B එකක් තිබ්බ නිසා මම හිතුවා මට මේක තර්ඩ් ෂයි එකේදී A එකට තනියම කන්වර්ට් කරගන්න පුළුවන් කියලා මම ෆිසික්ස් වල ක්ලාස් ගියෙත් නැහැ තර්ඩ් ෂයි එකේ. එතකොට බයොලොජි C එකක් තිබෙන නිසා මම තර්ඩ් ෂයි එකේ ක්ලාස් ගියේ බයොලොජි වලට විතරයි. ඒ ගියපු නිසා මට C එකේ එකක් කරගන්න පුළුවන් වුණා. එතකොට ඔබ පාඩම් කරපු විදිහ ගැන කියනවනම් ඔව් පාඩම් කරන එක ගත්තාම අපේ බයොලොජි වල තියෙන්නේ බයොලොජි කියන සබ්ජෙක්ට් එක තමයි පාඩම් කරන්නේ. දැන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් ඇත්තටම පාඩම් ගන්න දේවල් නැහැ. එතකොට බයොලොජි කියන එකේ සිලබස් එක ගොඩාක් තියෙනවනේ. ඒ නිසා ඒක අර මතක තියාගන්න එක ගොඩක් අමාරුයි. ඒ නිසා මම කරපු දේ තමයි බැලුවා මොකද්ද මේ ඉක්මනට මතක තියාගන්න පුළුවන් සහ දීර්ඝකාලීනව මතක තියාගන්න පුළුවන් ක්‍රම කියලා. එතකොට මම ක්ලාස් ගිහපු සර් ටෙක්නික් වගේක් කියලා දුන්නා මතක තියාගන්න. උදාහරණයක් විදිහට මයින්ඩ් මැප්ස්, ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල්. එතකොට මයින්ඩ් මැප්ස් තමයි මම දැනට භාවිත කරපු මතක තියාගන්න පුළුවන් ලේසිම ක්‍රමය සහ ඒකෙන් දීර්ඝකාලීනව මතක තියාගන්න පුළුවන්. අපි එසේ එකක් පාඩම් කරනවා කිව්වොත් සාමාන්‍යයෙන් පැය භාගයක්. එතකොට අර මයින්ඩ් මැප්ස් ක්‍රමෙන් විනාඩි 15ක් වගේ අතරද එසේ එකක් පාඩම් කරලා මතක තියාගන්න පුළුවන්. එතකොට මයින්ඩ් මැප්ස් පාවිච්චි කරා. ඊට පස්සේ ෆ්ලෑෂ් කාඩ් පාවිච්චි කරා බයොලොජි සිලබස් එකටම. ෆ්ලෑෂ් කාඩ් 500 ගණක් විතර හදලා තිබ්බා. එතකොට මයින්ඩ් මැප්ස් 159ක් විතර ආසන්න වශයෙන් හදලා තිබ්බා. ඒ විදිහට තමයි බයොලොජි පාඩම් කරේ. සහ බයොලොජි වල පරණ පාස් පේපර්ස් වල ප්‍රශ්න රිප්ලේස් කරලා හදපු අලුත් පේපර්ස් තියෙනවා. එතකොට ඒවා කරා 2011 ඉඳන් 2023 විතර වෙනකම් පාස් පේපර්ස් ටික කරා. විවරණ ලිව්වා. විශේෂයෙන් MCQ වල ලකුණු වැඩි කරගන්න තියෙන ක්‍රමය තමයි විවරණ ලියන එක. හැම ප්‍රශ්නයකටම හොඳ විවරණයක් ලිව්වහම ඊගාව පේපරේට එන ප්‍රශ්න ටික අපි කලින් දැකලා තියෙන ඇත්තටම. එතකොට පාස් පේපර් වලින් ගොඩක් ලකුණු ස්කෝර් කරගන්න පුළුවන්. කෙමිස්ට්‍රි වලට ෆස්ට් ෂයි විතරක් ක්ලාස් ගිහිල්ලා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි දෙකේම A තියාගන්න හේතුව තමයි පාස් පේපර්ස්. 2006 අවුරුද්දේ ඉඳන් 2023 වෙනකම් MCQ papers සහ structure essay paper ඔක්කොම වට 3-4ක් කරලා ගියේ third year එකේ මේ exam එකට යනකොට. සහ physics වලට රෝසගේ විවරණ පොත් ටික ගොඩක් use කරා. ඒ විවරණ වලින් සෑහෙන්න මේ ලකුණු ටිකක් අපිට ස්කෝර් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් විශේෂයෙන්ම දැන් A level කරන ශිෂ්‍යයෙක් විදිහට අපේ ප්‍රධානම එක තමයි pass papers. pass papers වලින් තොරව අපිට ලොකු result එක කරන්න අමාරුයි. මොකද හැමදාම එකම ප්‍රශ්න ටික අහන්නේ සහ සබ්ජෙක්ට් එකේ සමහරක් කොටස් තියෙන ඇත්තටම ප්‍රශ්න අහන්නේ නැහැ ඒ වගේ. ඒවා දැනගන්න පාස් පේපර්ස් කරලා තියෙන්න ඕනේ. පාස් පේපර්ස් කරපු කෙනෙක්ගෙන් තමයි ඇත්තට මේ වටිනාකම දන්නේ. කවුරු හරි මගෙන් ඇහුවොත් මොඩල් පේපර්ද කරන්න ඕනේ පාස් පේපර්ස් ටික ඇත්තටම මොඩල් පේපර්ස් අවශ්‍ය නැහැ. ඒක තමන්ගේ ලකුණු තවත් වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම මුල් ලකුණු ටික ගන්න ඔයා කරන්න ඕනේ පාස් පේපර්ස්. පාස් පේපර්ස් කරන්නේ නැතුව මොඩල් පේපර්ස් කරලා වැඩක් නැහැ. ඉතින් හෂාන් ඔයාගේ මේ ජයග්‍රහණය සතුටත් එක්කම අපිව බලන් ඉන්න නංගිලා මල්ලිලාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
ඔව් දැන් මේ කතාවත් එක්ක මට කියන්න තියෙන්නේ තමන්ගේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒක ෆලෝ කරන්න මොන බාධක ආවත් ඒක නවත්තන්න එපා සහ තමන්ට ඒක අතාරින්න වෙන වෙලාවල් ඒත් තමන්ට ඒක දැඩිව තියාගෙන ඉන්න පුළුවන් නම් තමන්ගේ ගමන අදිෂ්ඨානෙන් යන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ලෝක කරන්න බැරි දෙයක් නැහැ කාටවත්. ඉතින් හෂාන් අපේ කතා බහට එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ ජයග්‍රහණයට සුබපතන ගමන්ම ඉදිරි අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තට දෙහිවින් ස්තුතියි. නංගිලා මල්ලාගේ අධ්‍යාපන කට දියුණු කරගන්න මේ YouTube channel එක ගොඩක් උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉලක්කය කරා යන ගමනේදී ඕනතරම් බාධක හම්බ වේ. ඔයා පරාජය වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ අරමුණ අත්හරින්න එපා. ඉතින් ආයෙමත් දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් ඔයාලව හමුවන බලාපොරොත්තු වෙන්න මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.